අයිබෝවා උදර ආම්ලිකත්වය ගැස්ට්‍රයිටිස් ආහාර ජීර්ණ පද්ධතිය පවතින ඕනෑම රෝගයක් ඉතා පහසුවෙන් සුව කරන්න පුළුවන් අපූර්ව නිලපතිකාරයක් කියලා දෙන්න යන්නේ. මේක හරි පහසුවෙන් කරන්න පුළුවන් උදේ පාන්දර නැගිට විගස ඇඳේ ඉඳලා මේක කරන්න රැට ආහාර ගෙන අඩු ගන්න පැය එකමාර දෙකකට පස්සේ මේ කරන්න. ඊට අමතරව ඔබට පුළුවන් ගැස්ට්‍රයිටිස් ඇවිස්සීලා අපිට ඉන්න බෑ. අමාරුම අවස්ථාවක බඩ දැවිල්ල එනවා. අන්න මේක අත්හදා බලන්න පුළුවන්. මේ අපුරු නිරයක් කොහොමද කරන්නේ? ඉස්සෙල්ලාම ගන්න වම් අත. මේ වම් අත අරගෙන මේ වෙදගිල්ලයි මැදගිල්ලයි දබන ගිල්ලකට කව් කරලා මෙන්න මේ ආකාරයට තියන්න බලන්න. මේ අපුරු නිරය මේ බලන්න තියෙන. ඕන කෙනෙකුට කියලා දෙන්න. ඊට පස්සේ මේ ඇඟිලි තුන තියලා අවසන් වෙන තැන මෙන්න මෙතන අල්ලන්න. අල්ලගෙන හොඳට හුස්ප අරගන්න තප්පර 60ක් කරන්න ඕනේ. හුස්ප අරගන්න ගමන් මේක තද කරනවා. හුස්ප පිට කරන ගමන් මේ මහපටගෙන ලිහිල් කරනවා. මේ වගේ තප්පර 60ක් කරන බලන්න අපි කරන එක පාරක් දෙපාර හුස්ප ගන්නවා තද කරනවා. මේක හුස්ම වාර 60ක් කළා කමන්න. ඔන්න කරලා නිදහස් කරන්න. මේක සති දෙක තුන යනකොට මේ ගැස්ට්‍රයිටිස් උදර ආම්ලිකත්වය සම්පූර්ණයෙන් පහ වෙලා යනවා. ඊට අමතරව ඔබට පුළුවන් අපි යෝගවල භාවිතා කරන සිත්කාරි සීතාලි සුදන්ත වගේ ප්‍රාණායාම අභ්‍යාසයක් කරන්න. දැන් කොහොමද හොඳ ඍජු කරගන්න බලන්න. අත්යන්න චින්මේ මුද්‍රා කට මදක් ඇරලා දිවනවලා උඩුතල්ලේ ගාවලා කටින් හුස්ම ගන්න මේ විදිහට බලන්න ඇස් පියාගෙන සංසුන් අරන් හිමි කටින් පිට කර නැවත දිවනවල උඩුතල්ලේ කටින් හුස්ම ගන්න වාර 9ක් කරන්න. මෙන්න මේ දෙකම හැමදාම උදේ පාන්දර නැගිට ඇටි කරන්න. රැට ආහාර ගෙන පැයකමාරක් ගියාට පස්සේ කරන්න. අනිවාර්යයෙන් ඔබ සුවපත් වෙනවා. මේ පුංචි ක්‍රමවේදය මොකද ඔබ බලලා ඔබ විතරක් තියාගන්න එපා. ඔබේ ඥාති මිත්‍රාදීන්ට යාළුවන්ට මේක ෂෙයා කරන්න. එහෙනම් ඔබ ස්තුතියි අප සමග එකතු වුණාට ඔබ සැමට තිරුවන් සරණයි ජේසුස් පිටයි විශ්වාස ආශිර්වාදය.